ඔන්න 7 වෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණය තමයි ගන්න හදන්නේ. හල් පයන්න. හල් පයන්න. හල් වරහන් ඇතුලේ පයන්න දාගන්න. හල් පයන්න. හල් පයන්න තමයි ගන්න හදන්නේ. යම් කිසි ක්‍රියාපදයක කෙලවර දාගුර ඉවත් කරයින් පස්සේ ඉතුරු වෙන කොටසේ අවසාන අකුර හල් පයන්නක් නම් එම හල් පයන්න ඉවත් වී ඒ වෙනුවට ඌ අකුරක් දකුණු පසට එකතු වීම සිදු වේ. ඉන්පසු සාමාන්‍ය පරිදි කාලයට අනුව සකසා ලිවීම සිදු කරයි. තේරුණාද? මුලින්ම මේ ක්‍රියාපදයකට තමයි මේ හල් පයන්න යෙදিলা තියෙනවා නම් මුලින්ම දාකුර කපලා අයින් කරන්නලු. දාකුර කපලා අයින් කරාට පස්සේ ඉතුරු වෙන ක්‍රියාපද ඉතුරු අකුරු ටිකේ හල් පයන්න තියෙනවා නම් කෙලවරේ හල් පයන්න කැපිලා අයින් වෙලා ඌ අකුරක් දකුණු පසට එකතු වෙනවලු. ඒක බලමු අපි උදාහරණ කිහිපයක්. ඔන්න තොප්තා කියන වචනේ ගමු. තොප්තා කියන එකේ තේරුම මොකක්ද? රස්නේ කියන එක. තොප්තා. ඔන්න රස්නේ කියන ක්‍රියාපදය ගත්තා. ඒකෙදි මුලින්ම දා කපලා අයින් කරා. ඉතුරු වෙන්නේ ඔන්න ඔය අකුරු ටික. තොප් කියන අකුර වචනේ තමයි ඉතුරු වෙන්නේ. එතනදී හල් පයන්නක් තියෙනවා. එතකොට ඒ හල් පයන්න කැපිලා ඉවත් වෙලා මෙතනට ඒ වෙනුවට ඌ එකක් දකුණු පසට එකතු වෙනවා. තේරුණාද? දකුණු පසට ඔන්න ඔහම ඌ එකක් එකතු වෙනවා. එතකොට ඔන්න ඔය විදිහටයි ලියවෙන්නේ. එතකොට අපි මේක බලන්න ඕන වර්තමාන කාලෙන්නේ තියෙන්නේ. තොප්තා කියන එක හරව ගන්න හදන්නේ වර්තමාන කාලෙට. එතකොට අපි බලන්න ඕන සරය දිහා. සරේ ඌ එකක් තියෙන්නේ. ඕ එකක් හරි ආ එකක් නම් හරි තමයි ආයෝ එකතු වෙන්නේ. නැත්තම් මේකට එකතු වෙන්න ඕන ඕයෝ. එතකොට මෙන්න මේ ඌ එකයි ඕ එකයි එකතු වෙනා හැදෙනවා වෝ. ඔන්න ඔය විදිහට. එතකොට ඔන්න ඔහොමයි ලියවෙන්නේ. තොවෝයෝ. තොප්තා කියන වචනේ තොවෝයෝ විදිහට හැරුණේ ඔන්න ඔය විදිහටයි. පයන්න කැපිලා අයින් වෙලා තොවෝයෝ ඌ එකක් එකතු වෙලා ඒකට ඕයෝ එකතු වෙලා තොවෝයෝ කියලා හැදුනා. පැහැදිලිද? තව උදාහරණයක් බලමු හල් පයන්න ඉවත් වෙන විදිහ. ඒ පාඩමෙන්ම තව වචනයක් ගමු. චුප්තා. චුප්තා කියන්නේ මොකද්ද? චුප්තා සීතලයි. මේ කාල ගුණය රස්නේ සීතලයි කියන්නේ කාල ගුණය. තේ එකක් රස්නේ සීතලයි කියන්න වෙනම වචන තියෙනවා. චුප්තා මුලින්ම කරන්නේ මොකද්ද? දා කපලා අයින් කරනවා. ඉතුරු වෙන අකුරු ටික ඔන්න ලියාගත්තා. හල් පයන්නක් තියනවාද කියලා බලනවා. හල් පයන්න තියෙනවා. ඒ නිසා හල් පයන්න කපලා අයින් වෙනවා. දකුණු පැත්තට ඌ එකක් එකතු වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ලියවෙන්නේ. ඌ එකක් තියෙන නිසා මේකට ඕයෝ එකතු වෙනවා. එතකොට ලියවෙද්දී ඌ එකයි ඕ එකයි එකතු වෙලා වෝ එකක් හැදෙනවා. ඒක මේකත් එක්ක එකතු කරගන්න පුළුවන්. ඒ හින්දා ඔන්න ඔය විදිහට චෝයෝ කියලා ලියවෙනවා. පැහැදිලිද? තව උදාහරණයක් බලමු. මේ ක්‍රියාපදයක් හරව ගන්න විදිහෙන් දැන් අපි වාක්‍යයක් හරවගෙන ලියමු. අද ගොඩක් සීතලයි. අද ගොඩක් සීතලයි. කොහොමද එතකොට මේක ලියවෙන්නේ? අර විදිහටමයි දැන් මං කියලා දුන්නේ. සීතලයි. අද කියද්දි මොකද්ද එන්නේ වචනේ? ඔනල් ඕ න මෙතන බලනවා හල් කිරීමක් තියෙනවා. නිසා අඬා ගන්නවා ඔනරන්. නොමු ගොඩක් කියද්දි නොමු සීතලයි. චුප්තා. ඔන්න චුප්තා. අර ඉස්සෙල්ලා විදිහමයි දා කපලා අයින් කරගත්තා. චුප් කියන එක ඉතුරු වුණා. පයන්න කැපුවා. පයන්න ඔන්න පයන්න වෙනුවට දකුණු පැත්තට ඌ එකක් එකතු වුණා. මේකේ ඌ එකක් තියෙන නිසා ඕයෝ එකතු වුණා. චුෝයෝ. ඔනරෙන් නොමු චුෝයෝ. අද ගොඩක් සීතලයි. ඔන්න ඔය විදිහට තමයි ලියවෙන්නේ. එතකොට මේක ටිකක් බරයි. තව උදාහරණයක් බලමු. මේක ටිකක් බරයි. මේක
ටිකක් මේක කියද්දි වචනේ මොකක්ද? ඉගෝන්. ඉගෝන් ටිකක් චොම් චොම් ඉගෝන් චොම් බරයි කියන්නේ මොකක්ද වචනේ? බරයි. මුගොප්තා 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 මුගොප්තා. එතකොට මෙතනදී මොකක්ද මූලිකම පියවර? දා කපලා අයින් කරගත්තා. පයන්නක් තියෙන්නේ. පයන්න කැපුවා. ඒ වෙනුවට දකුණු පැත්තට ඌ එකක් එකතු කරගත්තා. ඌ එකක් තියෙන නිසා මෙතනට ඕයෝ එකතු වුණා. ඒක මේකට සම්බන්ධ කරලා ලිව්වා මුගෝ වෝයෝ. ඉගෝන් චොම් මුගෝ වෝයෝ. මේක ටිකක් බරයි. ඉගෝන් චොම් මුගෝ වෝයෝ. ඉගෝන් චොම් මුගෝ වෝයෝ. මේක ටිකක් බරයි. ඔන්න ඔය විදිහටයි හල් පයන්න ඉවත් වෙලා ඌ එකක් එකතු වුණාම වචනේ ලියවෙන්නේ. පැහැදිලිද? හල් පයන්නේ සම්බන්ධය ඔන්න ඔය විදිහටයි තියෙන්නේ.